පහුගිය දෙසැම්බර් 28 වෙනිදා ඉඳන් ඉරානයේ බොහොම ප්‍රබල විරෝධතා පවතිනවා. මේ අවුරුදු 3කට නැත්නම් 3මාරකට විතර පස්සේ තමයි ඉරානයේ ආපහු විරෝධතා පටන් ගත්තේ. මේ විරෝධතා මූලික වශයෙන්ම ටෙහෙරාන් වලින් පටන් අරගෙන ඊට පස්සේ තවත් ප්‍රදේශවලට ගියා. ඊට පස්සේ විරෝධතා මර්ධනය කරනවා කියලා තාරංචි ආවා. ඊළඟට දැන් දවස් කිහිපයකට කලින් ඉරානයේ ඉන්ටර්නෙට් සම්පූර්ණයෙන්ම අහෝසි කරලා, ඒ කියන්නේ අන්තර්ජාල පහසුකම් සම්පූර්ණයෙන්ම නතර කරලා ඊට පස්සේ දැන් දිගටම මේ කටයුතු කරගෙන, ඒ කියන්නේ මර්ධනය කිරීමේ කටයුතුත් කරගෙන යනවායි කියන එක සාකච්ඡා වෙනවා. මේ අතරවාරයේදී ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරයා අවස්ථා කිහිපයකදීම ඉරානයේ ඉස්ලාමික රෙජීමයට අවවාද කරා විරෝධතාකරුවන්ට පහර දුන්නොත් එහෙම ඔවුන් කියන්නේ ඇමරිකාව ඊට ප්‍රතිචාර දක්වනවායි කියලා. හැබැයි අපි කතා කරන වෙලාව වෙනකන් දැන් ජනවාරි මාසේ 13 වෙනිදා උදේ වෙනකන් එහෙම නිශ්චිත ප්‍රතිචාරයක් අපි දැක්කේ නැහැ. මේ ඉරානයත් එක්ක ගනුදෙනු කරන රටවල් වලට 125ක තීරුබද්දක් පනවනවායි කියපු කාරණය හැරුණම ඊට අමතරව ඇමරිකාව සහ ඉරානය අතර සාකච්ඡාත් සිද්ධ වෙමින් පවතින බව ආරංචි වෙලා තියෙනවා. ඩොනල්ඩ් ට්‍රම්ප්මත් ඒක ප්‍රසිද්ධිය කිව්වා. ඒ වගේම තවත් එහෙම කතා බහ යනවා. ඉතින් ඔන්න ඔය පසුබිමේ ඉරානයේ මොකද වෙන්නේ කියන කාරණේ ගැන තමයි අපිට නිකන් සම්පූර්ණ අදහසක් ගන්න උත්සාහ කරන්නේ. මේ අතරවාරයේදී මේ දේවල් වෙන අතරවාරයේදී අපිට පේනවා ඉරානයේ විරුද්ධ පක්ෂය, විශේෂයෙන්ම ඉරානයෙන් පිට ඉන්න කට්ටිය, හිටපු අධිරාජයාගේ පුතා නැත්නම් කිරුළ හිමි කුමාරයා රෙසා පහලවි ගේ කැම්පේන් එකේ ඉන්නවා. රෙසා පහලවි දැන් මාධ්‍යවල කතා කරනවා. එයා තමයි ඊළඟ නායකයා, ජනතාව එයාව ඉල්ලන්නේ කියලා දැන් එයා පෙන්눔 කරන්න උත්සාහ කරනවා. ඉතින් එහෙම පැත්තකුත් වෙනත් අතකින් යනවා. එතකොට මේ කරුණු ඔක්කොම එක ඉරානයේ ඉස්සරහට මොකද්ද වෙන්නේ කියන කාරණය සහ ඇත්තටම ඉරාන රෙජීම් එකට පවතින්න පුළුවන්ද කියන කාරණේ ගැන පොඩ්ඩක් කතා කරන්න හිතුවා. ඉතින් රෝහණේ මොකද කියන්නේ? පහළවි ගැන එක පැත්තකින් කතා කරද්දී අනිත් පැත්තෙන් ඉන්නවා මොජ්තාබා කුමේනෙත් ඉන්නවා. ඒ කියන්නේ පුතාලා දෙන්න ඇවිල්ලා මමද රජ උඹද රජ කියන වගේ තත්ත්වයක කතන්දරයක් තියෙනවා. ඒ ඇස්සෙම තමයි අපි කතා කරන්නේ ඇමරිකාවේ ඉන්වෝල්ව්මන්ට් එක. අපි දැක්කා වෙනිසුලාවට ගිහිල්ලා කතා කරලා අපේ ට්‍රම්ප් මහත්තයා කිව්වා දැන් මම තමයි වෙනිසුලාවේ ජනාධිපති කියලා. ඉතින් දැන් එයා මේ කියලා ඊට පස්සේ තර්ජනය කළා කොලොම්බියාවට කිව්බාවට. ඊට පස්සේ අර ලබ්බට තිබිච්ච අද පුහුලට නොතියයිද කියලා මේ උන්න හේ ඉරානයට දැන් මෙන්න මේක තියාගෙන යන්න පටන් අරගෙන මෙන්න මේ ඇස්සේ තමයි ලෝකෙට නිකන් මේ දේවල් අලුත් නෑ. සමහර දේවල් කරන් යද්දී ඒව කරන්න ඒගොල්ලන්ගේ එන්ෆෝස් කරන පිරිසක් ඉන්නවා. ඒගොල්ලන්ගේ වෙන කමිටිස් වලින් යන දේවල් තියෙනවා. ටෙක්නිකැලිටිස් ලෝකෙට අලුත් නෑ සමහර දේවල්. ඉතින් මේක ඉරාන විප්ලවයෙන් පස්සේ කාලෙන් කාලෙට මේ දේවල් අලුත් වුණා. දැන් මේ අපි කිව්වා 2022 ඉඳන් කොරෝනා වලින් පස්සේ පොඩි ඉරානයේ සද්දයක් තිබ්බා. අපි ඒ සද්ද තියෙන ඇස්සේ කතා කළා. ඉතින් ඒ තියෙන දේවල් ඇස්සේ නිශ්ශබ්දව තිබිලා දැන් මේ අර ඇමරිකාව පොඩ්ඩක් අඬලන්න පටන් ගත්තට පස්සේ ඒ අඬලෑමත් එක්ක අර ඇහැට අයින්න ඉන්න තව ලෙඩ්ඩු ටිකක් ඉන්නේ. සිරියාව, ඉරානය, මම සිරියාවට පහර දීමක් සිද්ධ වෙලා තිබ්බා. මෙන්න මේ කට්ටියට පොඩි වෝනින් දෙන ලෙවල් එකක් දැන් මේ ඇවිල්ලා තියෙනවා. ඉතින් මේක වෙද්දී අපි ඉරානය ගැන කතා කරද්දී මම හිතන්නේ අපි හොඳටම මෙන්ෂන් කළා. අපේ මිත්‍රයොත් එක්ක කතා කළාම ඉරානය කියන්නේ self sufficient country එකක් තාම. ඉරානය කියන්නේ සම්පත් සංචාරක ව්‍යාපාරය වගේ දෙයක් ගත්තත් ලෝකේ තියෙන තාමත්ම ඉහළම තත්ත්වයකින් අදටත් කරන් ඉන්න පුළුවන් මූදද, හිමද, කන්දද, you call it everything is around කියලා ඒගොල්ලෝ කියනවා. උඩයි පල්ලෙහායි දෙකේම ඒ තියෙන දේවල් ඇතුලේ අනිත් එක්ක ආහාරද, තමන්ගේ රට ඇතුලේ තෙල් ටික ලෝකේ අඩුවටම දෙන රටද, දැන් එහෙම තියෙන අඩුවටම තියෙන අනිත් රටට තමයි ගැහුවේ වෙනිසුලාව. ඉරානෙට අත තියන්න එන්න ඒ හේතුත් බලපානවා. ඉතින් ඒ ඇස්සේ පහළ වෙලා එද්දි කොමේනිගේ පුතත් පෙන්නනවා උඹලා එහෙම ආවට මම අතාරින්නේ නැහැ කියලා. හැබැයි ඉතින් එහෙම තියෙද්දි මුස්ලිම් විප්ලවය ඇතුලේ අහිමි වෙච්ච ඉරානේ තියෙන්නේ අර අපි කියන්නේ දැන් මේ ලෝකේන නිකන් අර බිකිනිය දන් ගිය ඉරාන කාන්තාවන්ගේ පින්තූරයක් මම දැක්කා ඊයේ පෙරේද ආයෙෂේ ආවෙනවා ඉරානේ මෙන්න මෙහෙම තමයි ඉස්සර තිබ්බේ කියලා. ඉතින් මේ දේවල් ඇතුලේ මේ දේශපාලනික සමාජීය ආර්ථිකමය සන්දර්භය ඇතුලේ ඒ ඇස්සෙම තව ලොකු පොයින්ට් එකක් ඇවිල්ලා තිබ්බා. ඉරාන රියාල් එක ආපහු අවතක්සේරුවට ලක් වෙලා තිනවා. ඒ කියන්නේ ලොකු පීඩනයක ඉන්නවා.
එතකොට ඒ තත්ත්වය ඇතුළත තමයි මම හිතන්නේ ගොඩක්ම ජනතාව පීඩනයටපත් වෙලා තියෙන්නේ. මොකද ඒගොල්ලෝ මිලදී ගැනීම හැකියාව අඩු වෙලා තියෙනවා. එතකොට මේ ස්පින් එක ඇතුළේ තමයි මේ ලෝකේ කතා කරන්නේ. මෙතන මේ ස්පින් එක එන්න බටහිර රටවල තර්ජන තව බලපානවා. එතකොට මම හිතන්නේ ආර්ථිකයේ ඇතුළේ ඉරානයේ ඉතුරු වෙලා ඉන්න මම හිතන්නේ තව චාමර වැදගත් දෙයක් කිව්වා ඩයස්පෝරා වලිනුත් දැන් බලපෑම් එනවා ටික ටික. මොකද ඉරානියන් ට්‍රැවල් කමියුනිටි එක ගත්තත් අපි නිකන් හෙව්වාම වෙන වෙන තානාපති කාර්යාලය ළඟට ගිහිල්ලා ඉරානේ මේගොල්ලෝ පොඩි පොඩි උද්ඝෝෂණ අපි දැක්ක තැන් වල මේ කතන්දරයේ ඇතුලේ ඇත්තටම කතා කරන්නේ අයතොල්ලා කුමේනි විරුද්ධ පාර්ශව විතරමද නැත්නම් අනිත් අයද කියන එක අපි මං හිතන්නේ මේක වරෙන් වර කතා කළා. හැබැයි මෙතන ඊට එහා පොඩි කතන්දරයක් තියෙනව නේද චාමර? අද දවසේදී. දැන් ඉරානයේ දැන් අපි දන්නවා ඉරානය කිව්වත් වගේ හුඟක් සම්පත් වලින් අනූන රටක් සහ බොහොම ලොකු දීර්ඝ ඉතිහාසයක් තියෙන රටක්නේ. එතකොට ඉරාන ජනතාවට මේ ඉරාන ජනතාව කාලයක් තිස්සේ ඇත්තටම මේ ප්‍රජාතන්ත්‍රවාදී එහෙම ප්‍රවාහයක් තුළ හිටියේ නැහැ. පහුගිය අවුරුදු අපි ගත්තොත් එහෙම 1950 ගණන් වල සිද්ධ වෙච්ච CIA එකේ මැදිහත් වීමෙන් සිද්ධ වෙච්ච හමුදා කුමන්ත්‍රණ මේ කුමන්ත්‍රණය කියන්නේ පරම්පරා කීපයක් ප්‍රජාතන්ත්‍රවාදී කියන වචනේ දන්නේ නැති ලෙවල් එකක් තියෙන ඉරානි කියන රට ඇතුලේ. හැබැයි ඔය කියන හොඳ පොයින්ට් එක. ප්‍රජාතන්ත්‍ර කියන වචනේ දන්නේ. දැන් ඉරානය ඇතුලට ගියොත් ඒ රටේ ට්‍රැවල් කරපු මිනිස්සෙක්ගෙන් හෙව්වොත් ඔය ඇමරිකාවේ ප්‍රජාතන්ත්‍රවාදී තියෙනවා කියනවනේ. විදේශිකයෙකුට ගිහිල්ලා ඉන්න පුළුවන්. ඉරානයේ ඊට වඩා ලස්සන විදේශිකයෙක් ඉන්නවා ගිහිල්ලා. ඔව් අන්න ඒකයි. දැන් මේ ඉරානයේ ජීවත් වෙච්ච කට්ටිය මාත් එක්කත් එක්කෙනෙක් දෙන්නෙක් ඔය කතන්දරේ කිව්වා. ඒ කියන්නේ දැන් ඉරානයේ ජනතාව ඒ කියන්නේ උතන ප්‍රශ්නේ තියෙන්නේ මූලික වශයෙන්ම 1953 සිද්ධ වෙච්ච CIA කුමන්ත්‍රණය විසින් තමයි අධිරාජයාගේ බලය අධිරාජයා නිකන් නාම මාත්‍ර පාලකයෙක් වගේ තමයි ඊට කලින් ටික කාලයක් තුල ඉරානයේ හිටියේ. දැන් ඉන්න එක්කෙනාගේ තාත්තා. දැන් ඉන්න කිරුල හිමි කුමාරයාගේ තාත්තා මොහමඩ් රෙසා පහලවි. අපි මේ ෂා රජ පරම්පරාව කියලා අපි කියන්නේ ෂාවරු. ෂා කියලා කියන්නේ අධිරාජයා රජ්ජුරෝ කියන එක තමයි දැන් අපි දැන් සාමාන්‍යයෙන් දන්නේ ෂා රජ්ජුරෝ කියලානේ. ඔව් ෂා කියන්නේ රජ්ජුරෝ කියන එක තමයි. ඔව් ෂා කියන්නේ රජ්ජුරෝ කියන එකම තමයි. සාමාන්‍යයෙන් ඉරානයේ රාජ්‍ය හඳුන්වන්නේ පහුගිය කාලවල වල අතීතයේදී ඉරානයේ මෑත ඉතිහාසය අවුරුදු 4500ක ඉතිහාසය ගත්තාම ඉරානයේ ඒ අදාළ රාජවංශයෙන් තමයි සාමාන්‍යයෙන් ඒ රාජ්‍ය හඳුන්වන්නේ. දැන් කලින් 1501 ඉඳලා සෆාවිඩ් රාජවංශය හිටියා. ඊට පස්සේ 1797 කොහෙද ඉඳලා කජාර් රාජවංශය හිටියා. කජාර් රාජවංශය බලෙන් නිරපලා ටික කාලයක් මේ නිකන් මේ කජාර් රාජවංශය තිබිලා ඊට පස්සේ ඒක ඉවර වෙලා ඊට පස්සේ එන්නේ ඔය මේ රෙසා ෂා කියන හමුදා නිලධාරියා යා තමයි රෙසා ෂා පහලවි කියන නමින් 1925 දී පළවෙනියෙන්ම පහලවි රාජවංශය බිහි කරන්නේ. ඊට පස්සේ 1941 දී ආව බලයෙන් ඉවත් කරනවා. ඉවත් කරලා යාගේ පුතා විදිහට මොහමඩ් රෙසා පහලවි බලයට පත් වෙනවා. එයා තමයි දැන් ඉන්න එක්කෙනාගේ කියන්නේ රෙසා පහලවිගේ තාත්තා. එතකොට රෙසා ෂා පහලවි මොහමඩ් රෙසා පහලවි ඊළඟට රෙසා පහලවි ඔය තුන්දෙනා තමයි ඔය පරම්පරාවේ ඕඩර් එක ගත්තොත් ඒක තමයි ඕඩර් එක. එතකොට ඊට පස්සේ දැන් හැබැයි දෙවෙනි ලෝක යුද්ධයෙන් පස්සේ එක්තරා කාලයක් ඉරානයේ සාමාන්‍යයෙන් ප්‍රජාතන්ත්‍රවාදී කිට්ටු සිස්ටම් එකක් තිබුණා. ඡන්ද තිබුණා. එකම දේ තියෙන්නේ මේ අධිරාජයා නිකන් නාම මාත්‍ර පාලකයෙක් විදිහට වගේ තමයි හිටියේ. ඊට පස්සේ 1950 ගණන් වල මුලදී 50 හෝ 51 දී ඔය මොහමඩ් මොසඩෙක් කියලා නායකයෙක් බලයට ආවා. මොසි කියලා යාට කියන්නේ. මොසි ආවා. මොසි හරි ඉන්ටරෙස්ටිං චරිතයක්. මොසි මේ එහෙම ලොකුවට මේ නිකන් ලොකුවට මේ එහෙම හෙන රැඩිකල් එහෙම පොරක් නෙමෙයි. පොර කට්ටිය කියන්නේ මේ ගෙදෙට්ට වෙලා තමයි රට පාලනය කළේ කියලා. ගෙදෙට්ට වෙලා පිජාමා එක ඇඳගෙන තමයි පොර රට පාලනය කරේ. හැබැයි එයා ජාතිකවාදී මිනිස්සෙක්. අහිංසක මිනිස්සෙක්. මේ ඔය සමහරු යාට දැන් විවිධාකාර විශේෂම CIA එක බැක් කරලා කරපු කුමන්ත්‍රණයේ හින්දා සහ යා තෙල් සම්පත රාජසන්තක කරපු හින්දා යාට විරුද්ධව මිනිස්සු විවිධාකාර ප්‍රචාර යවනවා. මෙයා කොමියුනිස්ට් කාර්යයක් අනම්මනම් කියලා. එයා කොමියුනිස්ට් කාර්යයක් නෙමෙයි. ඉරාන ජාතිකවාදී. එතකොට එයා විසින් ඉරානයේ තෙල් සම්පත රාජසන්තක කළා. මේ ජනසතු කළා කිව්වට රාජසන්තක නෙමෙයි ඇත්තටම. ජනසතු කළා. මේ කම්පනීස් වලින් වන්දි ගෙවන්න නැතුව අරගත්තා නෙවෙයි. ඒගොල්ලොත් එක්ක
සාකච්ඡා මාර්ගයෙන් තමයි ඒක කරන්න උත්සාහ කරේ. ස්ටේෂන් එක ජනසතු කලාව කියන්නේ නේ. තල්පේ ස්ටේෂන් එක ජනසතු කලාව කියන්නේ. ඊට පස්සේ ඊට ස්මාර්ට් බස් නැවතුම් එහෙම නෙමෙයි. කොහොම හරි ඊට පස්සේ මේ 1953 වෙනකොට එයාව බලයෙන් නිරපා හරිනවා. ඇත්තටම ඊට කලින් බ්‍රිටිෂ් පෙට්‍රෝලියම් එක ඒ කියන්නේ අද බ්‍රිටිෂ් පෙට්‍රෝලියම් කියන කම්පැනිය තමයි ඉරානයේ වැඩ කරේ. එතකොට ඉරාන තෙල් සම්පතේ ලාභය ගොඩක් අරගෙන ගියේ එංගලන්තෙට. එතකොට ඒක ජනසතු කරාට පස්සේ බ්‍රිතාන්‍යය ඇත්තටම අපි නිකන් හිතුවොත් ඔක නිකන් ලෝකෙට නිකන් අපිට අවබෝධයක් දෙන්න කිව්වොත් BP තමයි ලෝකේ තෙල් සම්පත මුලින්ම එක්ස්ට්‍රැක්ට් කරන්න පටන් ගත්ත මේගාවලදී. ඔව් මොකද ඇත්තටම ඔය කාලේ ඒක වෙනකොට තමයි ඔය පැත්තට ටික ටික අත ගන්න පටන් ගත්තා. ඔය කාලේ වෙනකොට සෞදි අරාබියාවටත් වඩා ඉරානයේ තමයි තෙල් වැඩියෙන්ම නිපද වුණේ. එතකොට කොහොම හරි ඒ සිද්ධියෙන් පස්සේ මිනිස්සු මේ ඒ කියන්නේ බ්‍රිතාන්‍යය විරුද්ධ වුණා මේ ජනසතු කිරීමට. ඊට පස්සේ ඒගොල්ලෝ CIA එකෙන් උදව් අරගෙන තමයි ඇත්තටම මොහමඩ් මොසඩෙක්ගේ ආණ්ඩුව පෙරලල් දැම්මේ. පෙරලා දාලා ඉවරලා ඒගොල්ලෝ අධිරාජාව ගෙනල්ලා අධිරාජා හිටියා නමට පාලකයෙක් විදිහට හිටියා. අධිරාජයාට බලය වැඩි දියුණු කරලා අධිරාජයා මේට බලය දුන්නා. ඊට පස්සේ අධිරාජයා කලේ දේශපාලන විරුද්ධවාදීන් මර්ධනය කරමින් ඉරානය පාලනය කරපු. ඒක 1953න් පස්සේ මේ වෙනකන් ඉරානයේ අර මේ ප්‍රජාතන්ත්‍රවාදී සිස්ටම් එකක් කියලා එකක් පැවතුනේ නැහැ. අපි මේ ප්‍රජාතන්ත්‍රවාදය කියලා කියන්නේ අර ඩිෆයින් කරලා තියෙන ප්‍රජාතන්ත්‍රවාදය කියලා සමහරු දාන්න හදන ඡන්දකින් පත් වෙන ප්‍රජාතන්ත්‍රවාදය. ඡන්ද තියෙනවා. අපි ඉරානකාරයෙක්ගෙන් අහුවොත් අපිට ජීවත් වෙන්න පුළුවන් ද ඉරානයේ කියලා? අනේ අපිට හොඳට ඉන්න පුළුවන් කියලා කියනවා. මෙන්න මේක අපි මේ ප්‍රජාතන්ත්‍රවාදය කියන ඩිෆයින් කිරීම හා සම්බන්ධ සමහර ඩෙෆිනිෂන් සමහර ගුරුස්ලා කියන දේවල් වලට ලොකු ප්‍රශ්න තියෙන දෙයක්. ඔව් නෑ ඒ කියන්නේ එතන කාරණේ තමයි ඉරාන ජනතාව තමන්ගේ ජීවන ලයිෆ් ස්ටයිල් එක ගත කරන විදිහ ඒක අරගත්තාම ඒකයි රට පාලනය කරන අයගේ ස්ථාවරයන් සහ පාලනයන් අතර වෙනසක් තියෙනවා. අධිරාජයා ඉන්න කාලේ දැඩි ලෙස ඇමරිකානුවාදී එහෙම එකක් තමයි ඒගොල්ලෝ කරගෙන ගියේ. වරකුත් කිව්ව චාමර 1980 විතර වෙද්දී ඇමරිකාවට වැඩිපුරම අන්තර්ජාතික ශිෂ්‍යයින් යවුවේ ඉරාන ජාතිකයෝ. ඔව් ඉතින් ඉරාන ජාතිකයන්ව යවුවා. ඒ වගේම තෙල් ආදායම ලැබෙනකොට තෙල් ආදායමෙන් ලොකු කොටසක් ඒත් ගියේ බටහිර රටවල් වලට. ගියාද ඉරානයේ අධ්‍යාපනය නංවන්න ඒගොල්ලන්ගේ ලොකු සැලැස්මක් තිබ්බා. මේ ප්‍රජාතන්ත්‍රවාදී අපි නෑ කියලා කියනවනේ අපි දැන් එහෙම කියනවා නම් අධ්‍යාපනය නංවන්න තමන්ගේ රටේ දරුවන්ගේ අධ්‍යාපනය වැඩි කරන්න. එහෙම කරයිද පාලකයෝ? ඔව් දැන් ඒ අධ්‍යාපනය නංවීම ඒ වගේ දේවල් වල අරමුණ උනේ විශේෂයෙන්ම ඉරානයේ ඒ කියන්නේ ඒ වෙනකොට අධ්‍යාපනය ඊටම දුර්වල තත්වයක තිබ්බේ. රසා පහලවිගේ තාත් මේ දැන් ඉන්න එක්කෙනාගේ ඒ කියන්නේ දැන් ඉන්න කුමාරයාගේ සීයා බලයට පත්වෙන කාලේ වුණත් එතකොට එතන ඉඳන් ඒගොල්ලෝ කෙමෙන් අධ්‍යාපනය වැඩි දියුණු කරන්න උත්සාහ කරා. මොකද ඒගොල්ලන්ට රාජ්‍ය පවත්වාගෙන යාමට අවශ්‍ය කරන වෘත්තිකයන් අවශ්‍ය නිසා. තමන්ගේ රටේ වෘත්තිකයෝ හදාගන්න. ඔව් ඒකට තමයි ඔය කරුණු කළේ. එහෙම නැතුව ප්‍රජාතන්ත්‍රවාදය ලබා දෙන්න නෙමෙයි. ඉතින් ඒගොල්ලන් ලව්වා තමන්ගේ රාජ්‍ය පවත්වාගෙන යන්න. ලබා දෙනවා කියලා අපේ රටවල් වල ප්‍රජාතන්ත්‍රවාදී කියලා තමන්ගේ පුතාලව ලෝකල් ඒජ් එකේ ෆස් කරන්න හදද්දී මේව ප්‍රජාතන්ත්‍රවාදී නෙමෙයිද චාමර? නෑ මෙහෙමයි. ඒක එහෙම කෙනෙක්ට එහෙම අර්ථ දක්වන්න පුළුවන්. නමුත් ඉතින් අපි දන්නවා රහස් පොලිසිය දාලා මිනිස්සුන්ව මර්ධනය කරලා ඒ තමන්ට ඕන විදිහේ තමන්ට ඕන මෝල්ඩ් එකේ මිනිස්සුන්ව හදාගන්න තමයි එයා ඔය අධ්‍යාපනය දියුණු කරේ. ඒ වගේ දේවල් කරේ. ඒක මේ මොඩල් යූස් වෙන මේ අපිම තර්ක කරන්නේ ඒකයි. මෙතන මේ ලෝකේ හදාගෙන ලෝකේ රූට් එකේ යද්දි ලෝකේ රූට් පැටර්න්ස් හැදෙද්දි මෙන්න මේ දේවල් අනුව තමයි ඒගොල්ලෝ මේව ඩිෆයින් කරගන්නේ. තමන් ප්‍රයන්ත්‍රාදී තමන්ට ඕන විදිහට තමන් ට්‍රැක් එක හදාගන්න. ඔව් දැන් තව උදාහරණයක් ගත්තොත් එහෙම දැන් අද කාලේ හරි උජාරුවෙන් කතා කරනවා කාන්තාවන්ගේ ඔය හෙඩ් ස්කාර්ෆ් එක බලෙන් දානවා ඒ වගේ දේවල් කියන එක. අධිරාජයාගේ සීයා කියන්නේ පළවෙනි අධිරාජයාගේ කාලේ මොහමඩ් රෙසා ෂා පහලවිගේ කාලේ පළවෙනි අධිරාජයාගේ කාලේ හෙඩ් ස්කාර්ෆ් දාන එක තහනම් කරලා හෙඩ් ස්කාර්ෆ් අඳින්න ඕන කියන්නේ සාමාන්‍යයෙන් ග්‍රාමීය කාන්තාවෝ සාමාන්‍යයෙන් ඒගොල්ලන් පුරුදු වෙලා තියෙන විදිහට ඒගොල්ලෝ ඒක අඳිනවා. ඒක බලහත්කාරයෙන් ගැලෙව්වා. ඒ බලහත්කාරයෙන් ගලවපු එකත් බලහත්කාරයෙන් අඳිනවා වගේම බලහත්කාරකමක්. ඒ වගේ අධිරාජයා කළේ තමන්ට ඕන විදිහට මෝල්ඩ් එකට බලහත්කාරයෙන් රට හදාගන්න ගියපු එක. අධිරාජයා කරාට වඩා දරුණු විදිහට ඉස්ලාමික අන්තවාදීන් කරන්න ගත්තා. ඒක තමයි ඉතින් එකම වෙනස. වෙන වෙනසක් නැහැ ඇත්තටම. කොහොම හරි අධිරාජයා ඒක දැන් ඒ කියන්නේ ඒක දැන් මතක් කරනකොට කෙනෙක්ට හිතෙන්නේ නැහැ ඒක. නමුත් අර අතීතයේ දේවල් හොඳට බැලුවොත් එහෙම පේනවා එයා උත්සාහ කරෙත් එයාගේ මෝල්ඩ් එකට රට හදන්න මිසක්
රටේ මිනිස්සුන්ට අවශ්‍ය විදිහට ඒ අවශ්‍යතාවයන් ඒ විදිහට ඉෂ්ට කිරීමද කියන ප්‍රශ්නේ පැන නගිනවා. ඒක ලොකු ප්‍රශ්නයක්. හැබැයි කිව්වා වගේ අධ්‍යාපනයට ලොකුවට වියදම් කරා. තව සමහර දේවල් වලට ලොකුවට වියදම් කරා. සාමාන්‍ය පහසුකම් අපි සෞඛ්‍ය වගේ දේවල් ගත්තත්, එහි මූල්‍ය ශාස්ත්‍රයේ ස්ථාවරත්වය ගත්තත් මම හිතන්නේ හැමෝටම Tamanට කියලා වාහනයක් ලබා ගන්න, පෙට්‍රල් ඩීසල් වෙහිකල් එකක් ලබා ගන්න ලෝන්ස් ලබා ගන්න ප්‍රශ්න තිබ්බා. පැහැදිලි. නිවාස ඉදිකිරීම සම්බන්ධයෙන් ඒගොල්ලන්ට ඒවට සම්බන්ධයෙන් ලෝන් ලබා දුන්නා. මහා මාර්ග මහා මාර්ග හැදුවා. ඒගොල්ලෝ රෝඩ් කන්ස්ට්‍රක්ෂන් නෙට්වර්ක් එක ගත්තොත් අදටත් සාමාන්‍යයෙන් 3 layer හොඳට ABC ගල්ලේ කරලා හදපු කිසි ප්‍රශ්නයක් නැතුව දුවන පාරවල් මුළු ඉරානේ පුරාම තියෙනවා. කැලෑව හොඳට සංරක්ෂණය කරලා ඒකේ තියෙන පද්ධතියක් ඇතුව සංරක්ෂණය වෙලා ඒ සම්පත් ටුවරිසම් වලට ඕනේ කරන විදිහට ඒ දේවල් වලට පුෂ් එකක් ලබා දෙන්න මේ පාලකයින් ඉරාන කියන්නේ ඉතිහාසයේ මුළුල්ලෙම. ඒ කියන්නේ පරණ ඉරාන අධිරාජ්‍ය කාලේ ඉඳලාම මේ මහා මාර්ග නෙට්වර්ක් එක නම් හොඳට තිබ්බ රටක්. ඒ කාලේ ඉඳලාම මේගොල්ලෝ පාරවල් ටික අපි කතා කරන කාලෙක වුණත් අපි මේ දකින්න ඒ පර්සියාව කියන වචනේත් ඇත්තටම ඒක මිස්නෝම එකක් නෙමෙයි. ඒක ඇත්තටම ඉරානය රිඩිකියුල් කරන්න ග්‍රීකයන් පාවිච්චි කරපු වචනයක්. anyway මේ අද වෙනකොට ඒක ඉරානයේ අභිමානීය වචනයක් බවට පත් වෙලා තියෙනුනට එහෙම තමයි වචන භාවිතයත් කාලෙන් කාලෙට වෙනස් වෙනවා. අපි මේ සිලෝනේ කියන එක ආපු විදිහට අපිට තියෙන එක තර්ක. ඉතින් කෙසේ වෙතත් අර කිව්වා වගේ හැබැයි ප්‍රශ්නේ උනේ 1970 ගණන් වෙනකොට පොලිටිකල් රිප්‍රෙෂන් එක පැත්තකින් සිද්ධ වෙමින් පවතින අතරේ ඒක ලොකු ප්‍රශ්නයක් උන්නේ ගොඩක් දෙනාට. මොකද සාමාන්‍ය මිනිස්සු වැඩි දිනෙට හොඳට කාලය ඇඳලා ඉන්න පුළුවන්කම තිබ්බා. හැබැයි ඉරානයේ අධිරාජයා කරගත්තා බරපතල වැරැද්දක්. ඒක තමයි එයා තෙල් ආදායම දිගටම ලොකුවට තියෙයි කියන බලාපොරොත්තුවෙන් ලොකුවට වියදම් කරා. වියදම් කළා, ඒකේ ඉන්වෙස්ට්මන්ට්ස් කළා, ඒකේ තියෙන ඒක රිටර්න් එක ආවේ නැහැ. ඒක හිතන විදිහට සිද්ධ වුණේ නැහැ. අර අපි මන්නාරමෙන් බලාපොරොත්තු වුණාට වැඩිය ඉන්වෙස්ට්මන්ට්ස් කළා. දැන් මේ කියන්නේ තෙල් ආදායම ලැබෙන්න පටන් ගත්ත 70 ගණන් වල. ටිකක් යම් ප්‍රමාණයක් ආවා. බොහොම ලොකු ප්‍රමාණ වලින් ආවනේ 70 ගණන් වල. ඒක තමයි තමන්ගේ කට්ටිය අධ්‍යාපනයට යොමු කරලා සෑහෙන ඉන්වෙස්ට්මන්ට්ස් කළේ. ඔව්. එතකොට ප්‍රශ්නේ උනේ ඒක උනේ ඔය 73 අවුරුද්දේ අරාබි ඊශ්‍රායල යුද්ධයෙන් පස්සේ අරාබි රටවල් තෙල් බටහිරට දෙන එක අඩු කරානේ. ඒකේ මුළු ලෝකෙම තෙල් මිල වැඩි වුණා. ඉරානයේ ඒක නැවැත්තුවේ නැහැ. ඉරානයේ දිගටම තෙල් සප්ලයි කරා. ඒකේ ප්‍රතිඵලයක් විදිහට ඉරානය හොඳට හම්බ කරා ඒ කාලේ. ඒ හම්බ කරාම ඉරානය ලොකුවට වියදම් කරා. අධ්‍යාපනයට ගොඩාක් ස්කෝලර්ෂිප්ස් දුන්නා. අර කිව්වා වගේ නිදහසේ ගිහිල්ලා ඇමරිකාව වගේ රටවල් වල ගිහිල්ලා ඉගෙනගෙන එන්න අවස්ථාව දුන්නා. ඒ වගේම තමයි වෙන යටිතල පහසුකම් ප්‍රොජෙක්ට් වලට එහෙම ලොකුවට වියදම් කරා. හැබැයි අවුරුදු කිහිපයකට පස්සේ ඉරානයේ තෙල් ආදායම කඩාගෙන වැටුණා. එතකොට අර වියදම් කරපුවා රිටර්න් කරගන්න විදිහක් නැතුව ගියා. ආර්ථිකය බංකොලොත් වෙන්න පටන් ගත්තා. ඔන්න විරෝධතා ඇති වුණා. එතනින් පස්සේ තමයි ඇවිල්ලා ඉවරලා අධිරාජාව පන්නලා දාලා ඉස්ලාමික කාට හරි එන්න පුළුවන් රූම් එකක් හදලා තිබ්බා. හොඳ දේවල් කරන්න ගිහිල්ලා එනගත්තාම පාලකයෙකුට වෙන්න පුළුවන් සන්තෑසියක් තමයි. එතකොට ඒක මර්ධනය කරන්නත් උත්සාහ කරා අධිරාජයා. මිනිසුන්ව මැරුවා, එහෙම විරෝධතාකරුවන්ට පහර දුන්නා, එහෙම ඒ වගේ දේවල් කරලා ඒක මර්ධනය කරන්න උත්සාහ කරා. ඒ මර්ධනය කරන්න බැරි වුණා අන්තිමට. ඒක අවසාන ප්‍රතිඵලය වුණේ අධිරාජයාට රටින් පැනලා යන්න සිද්ධ වෙච්ච එක. පස්සේ තමයි දන්නේ ආයෙ එතකොටත් පිළිකාවක් හැදිලා එහෙමත් හිටියේ. කොහොමද අධිරාජයා රටින් පැනලා ගියා. ඊට පස්සේ ඉස්ලාමික ආණ්ඩුව බලයට පත් වුණා. ඉතින් ඉස්ලාමික ආණ්ඩුව මොකද කරේ? ඉස්ලාමික ආණ්ඩුවත් අර රිප්‍රෙෂන් එක ඒ විදිහටම කරගෙන ගියා. ඊටත් වැඩිය හොඳට කළා. ඊටත් වඩා හොඳට කළා. ඊට අමතරව ඉරාකෙත් ඇවිල්ලා මෙන්න මේ හිටපු කට්ටියට ඉරාකෙත් එක්ක යුද්ධයකට පැටලුණා. ඇතර මේක නම් ඉරාකය විසින් තමයි ආක්‍රමණය කළේ. එතකොට ඉරානයේ වරදක් නෙමෙයි යුද්ධයට පැටලීම. නමුත් ඒ යුද්ධය අවුරුදු 8ක් ගියා. ඉරානය බොහොම බරපතල විදිහට ඒකෙන් පහර කෑවා. ඒකත් එක්කම ආර්ථිකය හරියට මැනේජ් කරගන්න ඒගොල්ලන්ට බැරි නෙමෙයි. ඒ කියන්නේ ඒගොල්ලන්ගේ තිබිච්ච සම්පත් ටික වීසි විකරලා වගේ හතර අතේ ගියාට හරිය පාලනයක් තිබ්බේ නැහැ. හරිය යුද්ධෙ හින්දාත් ඒගොල්ලන්ට ඒ ප්‍රශ්නේ ආවා. කන්ට්‍රෝල් එකක් ගන්න පුළුවන් කමක් තිබ්බේ නැහැ අලුතෙන් ආපු පාලකෙන්. ඒ වගේම ඒගොල්ලන්ට විරුද්ධවාදීන් මර්ධනය කරන එක, ඒගොල්ලන්ගේ බලය තහවුරු කරගන්න එක. හරියටම හරි. ඒ දේවල් තමයි එන්න ඕනේ කලේ. එතකොට දැන් මෙහෙමයි. දැන් ඒව තමයි උනේ විශේෂයෙන්ම වාමාංශික කන්දවුර මර්ධනය කරා. අධිරාජයාගේ හිතවත් කට්ටිය පැනලා ගියා. ඒ වගේ දේවල් වුණා. නමුත් අපි මතක තියාගන්න ඕන දේ තමයි එතනින් පටන් ගත්තු මිස්මැනේජ්මන්ට් එක ඉස්ලාමික සමූහාණ්ඩුව යටතේ ඉරානයට අද වෙනකොට හිසරදයක් බවට පත් වෙලා තිනවා. මිස්මැනේජ්මන්ට් එකයි දැන් ඉරානයේ මිනිස්සු හිතන පතන විදිහ දැන් රුවන්වැය කලින් කිව්වා වගේ ඉරානයේ මිනිස්සු හරිම මේ බොහොම සැහැල්ලුවෙන් ජීවත් වෙන
ලෝකෙට බොහොම විවෘත වෙච්ච ඕන මිනිසෙක් ආවොත් කතා බහ කරන ඒ වගේ හොඳ මිනිස්සු කොට්ටාශයක්. ඉරානයේ හැමදාමත් එහෙමයි. ඉරානයේ කියන රට ලෝකෙට සංවෘත වෙලා එහෙම කටියක් නෙමෙයි. මිනිස්සු අපි මේ කියන ආර්ය පවතින්නේ ඉරානයෙන් කියනනේ අපි. දැක්කත් ලස්සනයි ඒගොල්ලන්ගේ කතා බහත් ලස්සනයි ඒගොල්ලන්ගේ වැඩත් ලස්සනයි. නිකන් ඔය නිකන් චරිතවල පරණ පොත්වල ඉන්න මරියා කියන කතාවේ අපි මේ කතා කරද්දී මරියතුමී කියන එකේ ඩෙෆිනිෂන් එක ගනිද්දී සාමාන්‍යයෙන් ඉරාන කාන්තාවක් තමයි ඩෙෆිනිෂන් එකට දාන පින්තූර හැටියට දාන්නේ. සාමාන්‍යයෙන් අරාබි ජාතික කාන්තාවක් කිව්වහම අර ලස්සනට මූණ දාන ඉරාන ජාතික අතීත කාන්තාව විතර. ඒ කියන්නේ මෙන්න මේ මෙතන ඒ මූණට ඒ ලස්සන සිරියාවන්ත අපි සිංහලෙන් කිව්වොත් ඒ මූණට හරි හොඳ රෙප්‍රසන්ටේෂන් එකක් තියෙනවා ලෝකයේ තුල. මොකද හරි ප්‍රසන්න මිනිස්සු ටිකක්. ඔව් ඒක තමයි දැන් මෙතන තියෙන අවුල තමයි 1979න් පස්සේ අද වෙනකන්නුත් තියෙන අවුල දැනටත් තියෙන අවුල තමයි ඒ මිනිස්සුන්ගේ ස්වභාවයයි ආණ්ඩුවේ ස්වභාවයයි සම්පූර්ණයෙන්ම දෙකක්. ඔක අධිරාජයාටත් ඒක යම් ප්‍රමාණයකට තිබුණා. හැබැයි අධිරාජයා මිනිස්සුන්ට කන්න බොන්න දීලා ෂේප් එකේ තියාගෙන ඉන්න තාක්කල් අධිරාජයාට ඒක ලොකු ප්‍රශ්නයක් වුණේ. ඔය අධිරාජ්‍ය අර මම එක වෙලාවකදී මම කියනවා අධිරාජ්‍ය වැඩියෙන් කරන්න ගිහින් ඉල්ලන් කෑවා කියලා එකම හිතන ඔයකට දත්තානුව දුන්නා. ඔව් වැඩියෙන් කරන්න ගිහින් ඉල්ලන් කෑවයි කියන්නේ ඔය එක්තරා විදිහක යාගේ තියෙන අර මෙහෙමයි කලින් හිටපු එක්කෙනා දැන් මෙයාගේ තාත්තා ඔය මොහමඩ් රෙසා පහලවි කියන්නේ දෙවනි අධිරාජයා මේ ඇත්තටම මෙහෙම ලොකු ශක්තිමත් චරිතයක් නෙවෙයි. එයාව ශක්තිමත් චරිතයක් බවට පත් කරලා නිකන් කටුස්සයකාරේ රත්තරන් බැඳ වගේ තමයි CIA එක ඇවිල්ලා එයාට බලය දුන්නම. ඒක තමයි උනේ. ඉතින් එයා ඊට පස්සේ ඒක අර කටුස්සයකාරේ රත්තරන් බැඳ හා සමානයි ඇත්තට මේ ওই දෙවෙනි අධිරාජයා. පළවෙනි එක්කෙනා රෙසා ෂා කියන්නේ ගේමක් ගහපු පොරක්. ඒකද ඒකෙන් තමයි අර බබළුනේ නේද තාත්තාගේ මේ නෑ අපිට එහෙමත් කියන්න බෑ. ඔව් ඒ නමුත් අර කියන්නේ අර ඒකට එකනේ CIA එක එන්නේ අතට. ඔව් කියන්නේ නෑ ඒ කියන්නේ CIA එකට ඒ වෙලාවේ වෙන විකල්පයක් තිබ්බේ නෑ. එයාලට ඕන උනේ මෙයාව කාව හරි කෙනෙක්ව එතන ඉඳවලා මේක කරගෙන යන්න. එතකොට ඒක කඩාගෙන වැටෙනවාට ඒගොල්ලෝ කැමති නෑ. මොකද ඒගොල්ලෝ ආවේ තෙල් සම්පත අරගෙන. ඔය කඩාගෙන වැටුනොත් ඒගොල්ලන්ට ඒක ගන්න බෑනේ. දැන් පළවෙනි එක්කෙනා එහෙම නෙවෙයි. එතන පළවෙනි එක්කෙනා බොහොම ව්‍යාකූල වෙච්ච රටක් බොහොම මුල ඉඳලා පටන් අරගෙන එක්තරා දුරකට හදාගෙන ආපු එක්කෙනා. මම කියන්නේ එයා හොඳ චරිතයක් කියනවා නෙමෙයි. එයාගේ චරිත ස්වභාවය ගත්තාම එයා බොහොම ශක්තිමත් චරිතයක්. එයාගේ පුතා එහෙම ලොකු ශක්තිමත් චරිතයක් නෙමෙයි. දැන් මම දකින මේ අධිරාජයාගේ දැන් ඉන්න ඒ පළවෙනි එක්කෙනාගේ මුණුබුරා දැන් ඉන්න ඔය රෙසා පහලවේ කියන මිනිස්සයා බොහොම උද්දච්ච මිනිස්සෙක්. එයාගේ හැසිරීමෙන් පේන විදිහට. එයා මීඩියා වල කතා කරනකොට එයා කියනවා මං මෙහෙමයි මම මේ ප්‍රජාතන්ත්‍රවාදය ගේන්න හදන්නේ. එහෙම කියනවා. හැබැයි තව පැතිවලින් එයාගෙන් පයින්නවා දේවල්. මාව තමයි මේ මිනිස්සු ඉල්ලන්නේ. හරියට නිකන් එයා දෙවියන් වහන්සේගේ මේ දූතයා වගේ තමයි එයා කතා කරන්නේ. දෙවියන් වහන්සේගේ දූතයෝ ගොඩක් ඉන්නවා ඉරානයේ. ඔව් ඒක තමයි. එයා කතා කරන්නේ එහෙම. ඊටවට එහෙම එක්කෙනෙක්ට ඇවිල්ලා මෙතන මේ මිනිස්සුන්ගේ මේව එක ගන්න බෑ. එයා එහෙම හිතනවා නම් මම හිතන්නේ ඩොනල්ඩ් ට්‍රම්ප්ට ඒක තේරෙනවා යම් ප්‍රමාණයකට. ඩොනල්ඩ් ට්‍රම්ප් මෙයාව හම්බ වෙන්න කැමති වුණෙත් නෑ. මේ ඒ කියන්නේ යම් ප්‍රමාණයකට තේරෙන මන් දන්නේ කොහොමද එයාට ඒක තේරෙන්නේ කියලා. නමුත් එතන පොඩි ඩිස්කනෙක්ෂන් එකක් තියෙනවා. ඉතින් ඒක වෙනම මාතෘකාවක්. නමුත් මේ ඉස්ලාමික පාලනය කියන්නේ තනිකරම ඩිස්කනෙක්ෂන් එක. මිනිස්සු එක විදිහක් ආණ්ඩුව එක විදිහක්. ඉතින් ඇත්තටම පවතින්න බෑ. ඔය කියන දේ මම තහවුරු කරගත්ත පොයින්ට් කීපයක් කියනවා. සාමාන්‍යයෙන් ඉරානේ ගත්තොත් දැන් අපි සාමාන්‍ය පෞල් ජීවිතේ අපි සාමාන්‍ය ගත කරද්දී ගෙදර කාලා බීලා උයලා කරලා බඩු ටික අරගෙන පොඩි පික්නික් එකක් ගිහිල්ලා රවුමක් දාලා වීක් එකේ වැඩ ටික කරලා බිල්ඩින් කන්ස්ට්‍රක්ට් කරන ඉංජිනේර් කෙනෙක් නම් එයාගේ පවුලේ තියෙන වැඩ ටික කරලා දොස්තර කෙනෙක් නම් ගෙදරක තියෙන මේකේ තමන්ගේ ටික මැනේජ් කරලා ලෙඩු ටික බලලා ඔය කරන විදිහක් තියෙනවනේ. ඉරානේ මිනිස්සු තාම මේ ටික කරනවා. සාමාන්‍යයෙන් මගේ යාළුවෙක් ඉන්නවා ඉංජිනේර් කෙනෙක් රෝඩ් කන්ස්ට්‍රක්ෂන් ඉංජිනේර් කෙනෙක්. ඔහුගේ තියෙන පවුලේ ඔක්කොම ටික වැඩ ටික කරලා ට්‍රිප් එකකුත් යනවා කොහේ හරි ලෝකේ වෙන රටවල් වලටත් යනවා තමන්ට එලව් කරලා තියෙන ලංකාවට ආවා දෙපාරක් විතර මට දෙපාරම හම්බ වෙනවා ඒකින්ද මේ මිත්‍රයව. ඉතින් මේ මිත්‍රයෝ තව එහෙම කීප දෙනෙක් කතා බහ කළාම මේ රටේ තියෙන වීඩියෝස් ඒගොල්ලන්ගේ තියෙන තැන් ලයිව් අරන් බැලුවාම අපිට නිකන් මේ පැහැදිලිව පේන දේ තමයි ඒ මිනිස්සුන්ට සාමාන්‍ය ජීවිතයක් ගත කරන්න මේ පාලකයෝ ටික ඉඩ නොදී තියනවා නෙමෙයි. ඒ කියන්නේ මේ මිනිස්සු අර අපි කියනවානේ ප්‍රෙෂර් කරලා වැඩ කරන් යනවා ආරාමේවා කියලා නෑ මේ මිනිස්සු තමන්ගේ පාඩුවේ තමන් වැඩ ටික කරන් යනවා දේශපාලඥයෝ මොනවද කරන්න කියලා ගණන් ගන්නෙත් නෑ. මොකද දේශපාලඥයෝ ඇවිල්ලා මේක අන්නලා තමන්ගේ ටික කරගෙන මොනා හරි කරලා ගොඩ දාගන්න try කරන දේශපාලඥයෝ අපි කතා කරන්නේ ගොඩක් රටවල් වල. අපි දන්නවනේ ඉතින් දැන් ඉන්න අපේ ලංකාවෙත් තියෙනවා ට්‍රම්ප් මහතුරු ගැනත් දන්නවා වෙන රටවලත් දන්නවා. එහෙම තියෙන තත්ත්වයකදී ඉරානේදී
අද පොලිටිකල් ප්‍රෙෂර් එක අපි මොන කතන්දර කතා කරත් ලෝකේ මාධ්‍යවල මේ අපේ මිනිස්සු ඇතුලේ ආර්ථිකය ප්‍රශ්න තිබිලා ඒගොල්ලන්ට බැංක් කාඩ් එකක් පාවිච්චි කරන්න බෑ මුකුත් කරගන්න බෑ හැබැයි වෙන රටකින් කාගෙන් හරි උදව් අරගෙන ට්‍රැවල් කරනවා පිටකට ගිහිල්ලා ඒ මිනිස්සු හොඳට එන්ජොයි කරලා කරගෙන යනවා අර ඊවිනිං එක පික්නික් එකක් යනවා කණ්ඩ බොණ්ඩ කොහේ හරි ඕනේ වුණාම ඉරානි කුකින් මෙතඩ්ස් ගත්තොත් ඔයා ඉටලියන් කුකින් මොන්ගෝලියන් කුකින් වෙන වෙන ජාතිය කෑම ජාති කියනවනේ හැබැයි ඉරානි මිනිස්සු තමයි රහටම යන්නේ එහෙම අවස්ථාවක් අරන් බලන්න ඉරානි මිත්‍රයෙක් එක්ක ඒ ස්පයිසස් මිශ්‍ර කරලා හදන විදිහ අපිට වැඩිය අමුතුම ක්‍රමයක් මොකද මේ අවුරුදු 6000ක් විතර ඉතිහාසයක් තියෙන තැනක හොඳට පදන් වෙච්ච සමහර ඔලු තියෙනවා කැම රහ කටවල් වලට අඳුරනවා හරි ඊට පස්සේ අපි ගත්තොත් ඒගොල්ලන්ගේ ආර්ථික මට්ටම ඇතුලේ ඒ මිනිස්සු බොහොම සම්භෝගී ජීවිතයක් එහෙම නැත්නම් සමබර ජීවිතේ තමන්ට හම්බ කරන දේ ඒ දේ මැනේජ් කරලා ඒ ටික කරන් ඉන්නවා අනිත් එක තමයි ඒ රටේ ග්‍රැජුවේට්ස්ලා ඉන්න ප්‍රමාණය ගත්තොත් යුනිවර්සිටිස් වලින් ප්‍රොඩියුස් කරන අදටත් ඒ රටට අවශ්‍ය කරන මේ දැන් අපි හදුවනේ බේස් එකක් දැන් අවුරුදු 50කට විතර ඉස්සෙල්ලා ඒ බේස් එක පාවිච්චි කරා මේ මොන ප්‍රශ්න තිබ්බත් රටට අවශ්‍ය කරන ග්‍රැජුවේට්ස් ප්‍රමාණය ඒ රට ඇතුලේ කරලා මම ලොකු ඩයස්පෝරා එකක් ඉන්නවා ඒ රට ඇතුලේ වැඩවලට උපයෝගී කරගන්නවා කන්ස්ට්‍රක්ෂන් ඩෙවලොප්මන්ට් මේ දේවල් සිද්ධ වෙනවා. ඔයගොල්ලෝ මම හිතන්නේ දකින්න ඇති පහුගිය ඊශ්‍රායල් ඉරාන යුද්ධය ඇතුලේ න්‍යෂ්ටික වැඩපිළිවෙළ තියෙන තැන් කීපයකට ඇටැක් කරනවා. මේ දේවල් ඔක්කොම ඉරාන ජාතිකයෝ කළේ. ඉරාන නියුක්ලියර් ඉන්ජිනියර්ස්ලා වෙන වෙන රටවල ට්‍රේන් කරලා එහෙ ගෙනල්ලා කරපුවා කරන් ගිය වැරදි අඩුපාඩු තියෙන්න පුළුවන්. හැබැයි ටෙක්නිකලි ඔක්කොම මේ ඉරාන මොළ. ඉරාන කියන්නේ එහෙම රටක්. ඒක තමයි අනිත් පැත්තට ප්‍රශ්නේ වෙන්නේ. ඒ කියන්නේ ඒ වගේ පොටෙන්ෂල් එකක් තියෙන රටක ඒ පොටෙන්ෂල් එක පාවිච්චි කරන්නේ මොනවටද කියන එක පිළිබඳව දේශපාලනික ප්‍රශ්නේ. මොකද මම අර කලින් කිව්වේ මිනිස්සුයි ආණ්ඩුවයි කියන්නේ යන්නේ පාරවල් දෙකක. ඔන්න ඔතන තමයි ගැටලුව. ඉතින් එහෙම තියෙනකොට මේක පවත්වාගෙන යන්න බෑ. දැන් මේ ප්‍රොටෙස්ට් මර්ධනය කළත් තව අවුරුද්දකින් මිනිස්සුන්ට ඕන දේ නෙමෙයි ආණ්ඩුවෙන් කරන්නේ. ඕක තමයි ප්‍රශ්නේ. ඉතින් ඔය විසංවාදය ඔය විසම්මුතිය තියෙනකන් මේ රෙජිම් එක හැමදාම අස්ථාවරයි. ඉතින් ඒක අමුතුවෙන් ස්ථාවර කරන්න අනම්මනම් දෙයක් නැහැ. අද මේ උද්ඝෝෂණ මර්ධනය කළත් තව අවුරුද්දකින් දෙකකින් ආය පටන් ගන්නවා. ඒක මේ CIA එක කරනවද මොසාඩ් එකෙන් කරනවද? ඔය ඒගොල්ලෝ ඒව උසි ගන්නනවා. පොඩි දෙයක් උසි ගන්නව නැති තමන්ගේ ගේම ගහන. උසි ගන්නනවා. ඇති නෙමෙයි උසි ගන්නනවා. හරි ඒ උනාට ඒ උසි ගන්නනවා උනාට ඒකට මූලික මුඛ්‍ය ප්‍රශ්නය වෙන්නේ ජනතාව හිතන විදිහයි ආණ්ඩුව හිතන විදිහයි සම්පූර්ණයෙන්ම දෙකක්. ගැලපෙන්නේ මේ තියෙන ඉස්ලාමික් රෙජිම් එක ඉරානයට ගැලපෙන්නේ නැහැ. හැබැයි ඒකට ඉතින් මේ වෙලාවේ හැටියට රිප්ලේස්මන්ට් එකක් ගේනවා කියන එකත් ලොකු වියදමක් දරලා මිසක එයින් මෙහා නම් සිද්ධ වෙන එකකුත් නැහැ. ඒ කියන්නේ ඉස්ලාමික් රෙජිම් එක බොහොම එන්ට්‍රෙන්ච්ඩ් කියලා අපි කියන්නේ බොහොම ඒ කියන්නේ ඒගොල්ලන් අල්ලගෙන ඉන්න ඕන තැන්වල අල්ලගෙන ඉන්නවනේ. ඉතින් එතනින් ගලවලා අයින් කරනවා කියන එකත් ලේසි වැඩක් නෙමෙයි. ඒක ඔන්න ඔය ප්‍රශ්නෙට තමයි අද ඉරානයේ මුහුණ දෙන්නේ. ඒක මේ ප්‍රොටෙස්ට් එකේ ප්‍රතිඵලයේ කවරක් වේද කියන එක ඇත්තටම අදාළ නැහැ. ඒක සම්පූර්ණ ඉරානයේ මේ වර්තමානයේ පවතින තත්ත්වයම ඉස්ලාමික රෙජිම් එක යටතේ ඉරානයේ පවතින තත්ත්වය ඕක තමයි. ඉතින් වෙන්න පුළුවන් වේදනාව අඩුම ක්‍රමය තමයි දැන් තියෙන රෙජිම් එක කිසියම් ආකාරයකට ප්‍රතිසංස්කරණය වෙන එක. නමුත් ඒකට සූදානමක් දැන් තියෙන රෙජිම් එකේ තියෙන බවක් පේන්නෙත් නැහෙනේ. ඒ නිසා මම හිතන්නේ ඉරානයේ රටක් විදිහට ගත්තාම අර ආණ්ඩුව එක විදිහක් මිනිස්සු එක විදිහක් ගොඩක් ඉන්නේ තරුණ ජනතාව වයසින් අඩු අය තමයි ගොඩක් ජනගහනයේ වැඩිපුර පිරිසක් ඉන්නේ. ඉතින් ඔය නොගැලපීම හැමදාම තියෙනවා. ඒක මේ වතාවේද හැබැයි මට ඉරාන ජාතිකයෝ කියපු දෙයක් තමයි හරියට ගවර්න්මන්ට් එකක් ඉරානයේ ෆෝම් වුණොත් අවුරුදු 3ක් දිව්වොත් හරි ගවර්න්මන්ට් එකක් ජනතාවට ඕන විදිහට ඇවිල්ලා ඉරානයේ ලෝකේ කාටවත් බැරි වෙන්න ආයි හිට් කරගන්න හැටි ඒගොල්ලෝ දන්නවා. ජනතාව දැනටත් තමන්ගේ ගමන යනවා. මේ පාලකයෝ ඇවිල්ලා හම්බ කරගෙන මේ යන මේක ඉස්ලාමීය දැන් පාලකයා මම හිතන අවුරුදු 86ක් විතර මම හිතනවා. එතකොට ඒ වගේ අයියලා තවදුරටත් අල්ලන් ඉන්න දේවිද මම හිතන්නේ එයාගේ පුතා ආවත් තාත්තලාගෙන් පුතුන්ට යන මේ දේශපාලනය සුන්නත් දූලි කරලා දාන්න
උවමනාවක් තියෙනවා නම් ඒකට මං හිතන්නේ ඔය CIA උවමනාවද එතන තාත්තලා පුතා ඒ කේස් එකටත් වඩා ඇත්තටම උතන තියෙන්නේ අර ඉස්ලාමික රෙජීමය සහ මිනිස්සු අතර තියෙන විසංවාදය. ඒක තමයි. ඒ කියන්නේ ඉස්ලාමීය විප්ලවයක් සිද්ධ කරලා ඇවිල්ලා තියෙන තැනක් නෙමේ මෙතන තනිකරම කාගේ හරි උමනාවක් ඉෂ්ට කරගන්න මෙතන පාවිච්චි වෙන දෙයක් බවට පත් වෙනවා ඉරානය කියන්නේ. ඉතින් ඉරානයේ එහෙම ටූල් එකක් නොවි තමන්ට රටේ මිනිස්සුන්ට ඕනේ කරන දෙයක් කරන්න දක්ෂතාවය හැකියාව ප්‍රයෝගිතාවය නිවැරදි ආකාරයෙන් යෙදවෙන රටක් බවට ඉරානයේ පත් වේවායි ප්‍රාර්ථනා කරනවා. ඉරානය කියන්නේ අපි බොහොම ආදරය කරන රටක්. ඔව් එහෙම පත් වේවා කියලා ප්‍රාර්ථනා කරාට ඒක ලේසි නෑ. ඒක නිසා මේ අපිට බලන් ඉන්න වෙනවා. ඒ කියන්නේ මේ වතාවේ වුණත් ලබන වතාවක වුණත් කවදා හරි ඉරාන ජනතාව නියෝජනය වෙන විදිහේ ආණ්ඩු ක්‍රමයක් ඉරානයට එන්න නම් ලොකු මිලක් ඒගොල්ලන්ට ගෙවන්න වෙනවා. ඒක කොහොමද? ඉගෙන ගන්න ගොඩක් දේවල් තියෙනවා. ওই දේවල් ඇතුලේ ඔන්න ඔකයි කතාව. එහෙනම්